අපි අද නවතින හොටෙල් එක ඔසාකා වල හොටෙල් හිලරීස්. ඒ කෙලියම පල්ලිහා 7-Eleven තියෙනවා. අපි දැන් හොටෙල් එකේ ඉඳන් මේ බඩු ටික තියලා තාම චෙක් ඉන් වෙන්න බෑ 3ට චෙක් ඉන්. ඉතින් අපි බෑග්ස් ටික තියලා දැන් මේ ඔසාකා කාසල් එක බලන්න කියලා තමයි හදන්න යන්නේ. හරි තියෙනවා. මේ ඔසාකා කාසල් එක බලන්න යන්න හදන්නේ. මෙතන ඉඳන් අපි ට්‍රේන් එකක යන්න තියෙන්නේ මේ ස්ටේෂන් එකට. පොඩි දුරක් තියෙනවා මේ අපි මේ ඇවිදගෙන යන ගමන් ඉන්නේ. මේ තියෙන්නේ ඒ නැම්බර් ස්ටේෂන් එකෙන් ගහපු ස්ටැම්ප් එක. එයාලගේ ස්කූල් බෑග් අර ඔක්කොම බෑග් අතේ අරගෙන තමයි යන්නේ. බාර රස්සට යන ඇත්තට පොඩි බබාලා ඔයාලා වගේ ඉස්සර බබා. අර පොඩි උඩ යන ඇත්තට බෑගේකුත් උස්සගෙන තව. පොඩි පයින් රස්සට යනවා. කන් ඉක්කොල කන්. පාරේ හැම යන්නෙත් නෑ. ඔන්න අපි දැන් ඇවිල්ලා ඉන්නේ ඔසාකා කාසල් එක බලන්න. මේ තියෙන්නේ. Yeah. අපි දැන් කාසල් එකේ එන්ට්‍රන්ස් එක ගාව ඉන්නේ. මේ ඔසාකා වල තියෙන මේ මාලිගාව ඉදිකිරීම ආරම්භ කළ තියෙන 1583 දී. එතකොට මෙතන තිබිලා තියෙනවා මේ හිෂියාමා හෙන්ගන්ජි කියලා දේවාලයක්. ඒක ඊට වසර 13කට කලින් කඩලා විනාශ කරලා තියෙනවා. ඊට පස්සේ තමයි මේ ඔසාකා මාලිගාව හදලා තියෙන්නේ. මේකේ සයිස් එක අම්බෝ මේ ඔහොම ඉන්න ඔහොම මේ බලන්න සයිස් එක මේ දොරේ මේ ලී වලින් හදලා තියෙන්නේ මේ සම්පූර්ණ මේ අර අපි ෆිල්ම් වල දකින්නේ මේ මාලිගාවල් වල ගේට්ටු අන්න ඒ වගේම තමයි
මේක තමයි මේ මාලිගාව හදපු කාලේ තිබ්බ ලොකුම මාලිගාව මේ තිබ්බ. මේ මාලිගාව මේ තිබිලා තියෙන්නේ ටොයොටොමි හිඩෙයෝෂි කියන කෙනා රජතුමා වෙන්නේ නැති නේද? එයාගේ පාලනය යටතේ තමයි තිබිලා තියෙන්නේ. ඉතින් එයාගේ මරණයෙන් පස්සේ වසර කීපයකින් මේක හමුදාව මාලිගාවට පහර දීලා විනාශ කරලා තියෙනවා 1615 දී. කොහොම හරි 1615 දී මේක අර ටොකුගාවා කියන හමුදාව පහර දීලා මේ මාලිගාව විනාශ කරාට පස්සේ මේක දැන් පාලනය කරපු ටොයොටොමි පරම්පරාව අවසන් වෙලා තියෙනවා. ඊට පස්සේ ඔසාකා මාලිගාව 1620 දී ටොකුගාවා හිඩෙටාවා විසින් නැවත ගොඩ නැගලා තිනවා. ඊට පස්සේ කියනම නම් තියෙන්නේ. ඔව් එහෙම තියෙන විනාශ කරනවා කියන්නේ ඉතින් මාලිගාව විනාශ කරනවා එහෙම වෙන්නේ නැති. ඊට පස්සේ මාලිගාවේ කුළුණු 1665 දී අකුරු සැර වැදිලා සම්පූර්ණයෙන් කඩා වැටලා තියෙනවා. ඊට පස්සේ ආයි පාරක් මේ වැඩව සමයෝගයේදී තමයි මේ නැවත ගොඩ නැගලා තියෙන්නේ මේ මාලිගාව. කොහොම හරි 1997 දී තමයි අන්තිමට මේක රිපෙයාර් කරලා ඉවරලා දැන් මේ තියෙන තත්ත්වයට පත් කරලා තියෙන්නේ. 1583 මුලින්ම මේ මාලිගාව ඉදි කරනකොට මේක තමයි මෙහි තිබ්බ ලොකුම මාලිගාව වෙලා තියෙන්නේ. කොහොම හරි අද නම් මාරම රසයක් තියෙන්නේ. මාරම අවුවක් තියෙන්නේ. ඔය කන්න තාත්තා කන මේ තාත්තට එකක් තියෙනවා. ග්‍රීන් කලර් එක. බබා කන. අන්න ඉතින් පේනවා රජමාලිගාව. අපි මෙහි ඉන්න ෆොටෝ එකක් අරගෙන යමු. දැන් මේක මේ විදිහට පේනවා කියන්නේ අර මිනිස්සු උඩත් ඉන්නවා. කොච්චර ලොකුවක්ද නේද? එතන මියුසියම් එකක් තියෙනවා මේ පැත්තේ. අපි යමු මාලිගාව බලන්න. පඩින එක නැත් දන්නේ යන්න ඕන. නෑ හැබැයි මේ යන්න පුළුවන් තත්ත්වෙන් තියනවා කියලා තමයි මම දැක්කේ. තියෙන්නේ මෑන් හෝල් එකක් කාසල් එකේ තියෙනවා. ටිකට් එක 1200යි. 2 adults. අර තුන උඩ වෙනම ගන්න. Hello. Hello. I am 29. කදින්න බෑ. ඒක ලස්සනයි. ඒක අපිට පොතේ ගලවන්නත් පුළුවන්. මේ තියෙන්නේ ටිකට් එක. මේ 15කට වඩා වැඩිපුර එනවා නම් ගෲප් එකක් විදිහට තමයි මේගොල්ලෝ සලකන්නේ. එතකොට ඩිස්කවුන්ට් එකක් තියෙනවා එක්කෙනෙක්ට 1080යි. ඔව්. ඒ කියන්නේ 120ක් පලාවන්නේ ඒකේ ඩොලර් එකක් ලාභ. මේ
මේ හයි ස්කූල් එකෙක්ට නම් තමයි පොඩි ළමයින්ට නම් ටිකට් ගන්න ඕනේ. මෙහි ආවහම මෙතන ස්ට්‍රෝලර්ස් තියෙන්නේ. පහලින් ස්ට්‍රෝලර්ස් තියන්න ඕනේ. ස්ට්‍රෝලර්ස් ගෙනියන්න බෑ උඩට. දැන් අපි මේ උඩට නගින ගමන් ඉන්නේ. මහඳුරේ ඔක්කොම ඇතුළට පයින්නවා. මහඳුරේ ඉන්නේ නැහැ. Apa tu kia? මේක ෆස්ට් ෆ්ලෝර්. මේ සෙකන්ඩ් ෆ්ලෝර් එකේ පඩිපෙළෙන් නගිනකොටම මේ ගෝල්ඩ් කලර් ෆිෂ් කෙනෙක්ගේ රූපෙට මෙහා පැත්තේ ස්ටෑම්ප් එක තියෙනවා. අපි දැක්කෙත් නෑ ඇත්තටම. පොඩ්ඩක් ඉන්න ඔයාට දෙන්න. අපි දැක්කෙත් නෑ. ඇත්තටම මෙයා තමයි මේ ස්ටෑම්ප් එක දැක්කේ. මෙයා තමයි දැකලා කිව්වේ අම්මේ ස්ටෑම්ප් එක තියෙනවා කියලා. කොබලන්. No, there is there. ඒ තියෙන ලස්සනට. තිය. ගහන්න. ඔයාගේ. තියනවා. Ya, epa. හරි තාත්තා තද කර දෙන්න නැත්නම් ආයි වදින්න නැති ඔව් වෙයි. තාත්තා තද කරලා දෙන්න පොඩ්ඩක් ඉන්න. හරි දැන්. හරි උසුසු. තන වැල්දුනා. හරි. Ganna denne man. මේ ස්ටෑම්ප් එක දැන් මේ සෙකන්ඩ් ෆ්ලෝර් එකනේ. සෙකන්ඩ් ෆ්ලෝර් එකේ තියෙනවා. තව ෆස්ට් ෆ්ලෝර් ඉන්ෆර්මේෂන් කවුන්ට් එකේ තියෙනවා. අපි යන ගමන් බලමු. 1 6 makanna. මේ අර සමුරායි ලගේ ඒවා. මම හිතන්නේ අර ෆිල්ම් වල තියෙන කතාව මෙන්න හදපු විදිය. මේ ආයේ රෙනෝවේට් කරපු එක වෙන්නේ නැතිනේ. දැන් කියන පඩම් ඉනෝවේෂන් මොකද වෙන්නේ? අන්න අර බෝම්බ දාපු දෙන්න එක කියලා ඇතිනේ. බෝම්බ දාපු ඉන්නේ කියලා. අම්මෝ අන්න බෝම්බ දාපු එක. ඒකයි කැට්ට ගිහිල්ලා තියෙන්නේ. අර මේ මේක මේ මීටර් 58ක් උසයි. අපි යන්නේ 3rd ෆ්ලෝර් එකට. මේක ගෝල්ඩ් ටී රූම්. මේ අර කතාවල තියෙනවා වගේ සංදේශ. අර ස්ටෑම්ප් කරපු එකක් තියෙනවා. හරි ඒක ෆොටෝ එකක් ගන්න තමයි කියවන්නේ. කොහේ නේ මේ තියෙන්නේ
ඉස්සර තිබිලා තියෙන විදියට. අර තියෙන්නේ අපි දැන් ඉන්න මාලිගාව. ඉතින් මේ ගම වගේ සම්පූර්ණ ගම තමයි තිබිලා තියෙන්නේ. ගමෙන් එළියට තියෙනවා. මේක ගම තමයි. ඊට පස්සේ ඒකින ස්ථායයට කළා ආයි මගේ තියන අර දිනන්ත වතුර නැති කොටස. අන්න ඒකේ වතුර නෑ. මට වතුර නෑ නෙමෙයි ඒකේ. ඒකේ වතුර ඇත්ත යටි. තේරෙනවද? ඕවා නිකන් ඔය ටැක්ටික්ස් නේ. ඕකේ යටින් වතුර ඇති. එහෙම කරේ. පැන්න ගමන් බොක් ගාලා උතන තමයි එන්නේ. ඇටැක් කරන හැබැයි උන් දන්නේ නේ කොහොමද? උතන්ට පැන්න ගමන් කිලිම වතුරේ. ඒ වගේ ටීවී ෆිල්ම් වල පෙන්නන්නේ. මොකද වතුරෙන් එනකොට වතුරෙන් ඇටැක් කරන්නේ නෑනේ. නෑනේ. මෙයා හිතන ගොඩබිම කියලා. අර කොට තමයි රජමාලිගාව සම්පූර්ණයෙන්ම. දැන් අපි ඉන්නේ ඒකද? ඔව්. බටේ තියෙන ගම. මේ ඉස්සර තිබිලා තියෙන මෙහෙම වෙන්නේ නැති. ඉස්සර තිබිලා තියෙන. නැගින්න. උඩේ. මේ තියෙන්නේ යුද්ධේ. යුද්ධේ තිබිලා තියෙන්නේ. ඉතින් අපි දැන් මේ ඉන්නේ 7 වෙනි තට්ටුවේ. ඉතින් මෙතන තියෙනවා පොඩියට බොක්ස් වගේ එතන නිකන් අර ෆිල්ම් එකක් වගේ ඒගොල්ලෝ ඒ කාලේ වෙච්ච දේවල් පොඩි දේවල් හදලා තියෙනවා. ඒක ඉතින් ප්ලේ වෙනවා. ඉතින් ওই ටික බලාගෙන යන්න පුළුවන්. අන්න මෙතනින් එළියට යන්න. මෙතනදී අන්න අපි ආපු පාර තියෙනද බලන්න. අන්න අතනින් ආවේ. අර අතනින් අර. එදින අර ග්‍රවුන්ඩ් එක කවුද අර ග්‍රවුන්ඩ් එකයි ඉන්නේ නෑ. මෙතෙන්ට ආවම මේ ඔසාකා සිටි එක පේනවා ලස්සනට වටේට. මේ තියෙන පල්ලෙහා වතුර තියෙන අර වතුර කොටස. අර දින වතුර නැටි කොටස. ඔව් එතන උස්සයි. දැක්කද? කොහොමයි? අර බෝට් එක යනවා කියන්නේ. දෙක. බෝට් එක යනවා. මොකක් හරි බෝට්ටුව එකක් මොන හරි ඇති. මේ
මේක ඇතුලේ tripod පාවිච්චි කරන්න බෑ. අල්ලන්න බෑ ඒවා ස්මෝක් කරන්න කැම බීම කන්න pets ලාව floor 3 4 එකේම photos ගන්නත් බෑ. 及下楼时，请使用楼梯。 ස්ටෑම්ප් එක තියෙන්නේ second floor එකේ ගැහුවා first floor එකේ තියෙනවා information count. මේ තියෙන්නේ මේ first floor information count එක ගාව තියෙන ස්ටෑම්ප් එක. ඒ අල්ලන්න පබුවා. අපිට කාලේ first floor එකේම තමයි තියෙන්නේ. මෙතනින් හරියට ගන්න. ගන්න. තව ගන්න. හරි. කො පෙන්නන්න දැන් මේ පැත්ත හරවල පෙන්නන්න අම්මට. මේ අර අතර ගන්න. අරගෙන පොත අරගෙන පෙන්න. පොතේ වැටේ මේ. කො. ඔයකට ගන්නවා. හරි. ඔය තියෙන්නේ. එතන තියෙනවා කාසියක් අරගෙන ඒක අපිට print කරගෙන නම් අපිට ඕන එකක් කියන්නේ type කරගන්නත් පුළුවන් විදිහේ මුලින්ම කාසිය ගන්න ඕනේ. මේ කාසියක් yen 600ක් වෙනවා. මේක දාන්න. මෙතන. මේක දාන්න. මොන එකද ගන්න? ගෝල් කඩේක ගන්න. මේ දෙක මේකයි. ඔව් ඔව් දෙකින් දෙකින්. ඔව් බන් මම අන්න. මේක ඔබ. අන්න ගන්න. කොබලන් මුලින් පෙන්නන්නකො. මෙන්න දැන් තියෙන්නේ මේක මෙන්න මේ විදිහට. මේ තියෙන කාසල් එකේ ඔහොම ඉන්න දැන් තමයි මේක කරන්නේ. ඊට පස්සේ මේ මෙතන මැෂින් එක තියෙනවා. ඔහොම ඉන්න. මෙතන put the metal on usual place. ඒ කියන්නේ මෙතනින් මෙල් එක තියෙනවා. ඊට පස්සේ put money. ඊට පස්සේ input your name. මෙන්න මෙහෙම ගහන්න පුළුවන්. පස්සේ push okay. හරි. එන්න බබා. මේ කීයක් දාන්නද? මේ 30 තුනක් දාන්න. මේක තියලා. මේ බබා මේක තියන්න. බබා මේක තියන්න. මේක මෙතන තියන්න. මෙතන තියන්න. මෙතනින් තියන්න. අනිත් පැත්ත හරවලා අන්න. හරි පැත්තක් තියෙනවා. හරි කෙලින්. අන්න තිබ්බා. ඊට පස්සේ 10ව 3ක් දාන්න ඕනේ. එකක් ගන්න. එකක් ගන්න මෙතන දාන්න. මෙතන දාන්න. දැන් පොඩ්ඩක් පස්සට එන්න පුතේ. දැන් බලන්න. දැන් මුලින්මම ඩේට් එක ගහලා අපි ඉංග්‍රීසි දැම්මද? ඔව්. කැරක්ටර්ස් 24යි පුළුවන්. ඔව් මෙහෙම කරමු. 2020 පම් මෙතෙන් දෙන කට් එක. 2025. හරිද? ඩොට් එක දාන්න ඕනේ. ඩොට් එක ගන්න. හා ඊට පස්සේ 0.6 ගහන්න. 0.6යි. ඩොට් 26 27. 27. හරිද? ඊට පස්සේ K එහෙම දැම්මා. D C C. අනේ. අනේ ඔගේ කරන්න දෙන්න. ඈ? Start stamp here. අල්ලන්න එපා. අනිත් පැත්තට තදිනවා. Kawan. මේ බලන්න. 2025 627. මෙතන ඩේට් එක වෙట్లా දිනවා මේ. ඒ දෙපැත්තෙම වදිනවා නේද? පොත පොලක් ගන්න ඕනේ. K ඉතින් D C. Kau baba, kau badan. Ini ලස්සනයි. තියෙන්නේ මේ තියෙන්නේ අපි ගත්ත කාසිය. මම මේකේ ෆොටෝ එකක් දාන්න. ඔමින් හෙලවෙන්නේ නැති.
පාසල් එක බැලුවා. දැන් එළියට එනවා. දැන් වෙලාව 4:20යි. දැන් හොටෙල් එකේ රූම් එක රෙඩි ඇති. මොකද දැන් 3ටනේ චෙක්-ඉන් ටයිම් එක තිබ්බේ. ඉතින් මේ දැන් හොටෙල් එකට යනවා. ගිහිල්ලා ඊට පස්සේ තව යන්න තැන තියෙනවා. එහෙනම් මේ තමයි කාසල් එක. මොකද්ද මේ වාහනේ නා වර්ගේ? Soft car. Well, soft. Soft. It's really soft. Yes, it's soft. Soft. Soft car. මේ තින්නේ අපේ හොටෙල් හිලරීස් එකේ රූම් එක. Welcome to my room. Good. කොපෙනන ඔයාගේ රූම් එක එන. විස්තර කරන්න. මොකද්ද මේ තියෙන්නේ? මොකද්ද මේ? Tassos room. නෑ කියන්නේ හරියට මේ කියන්න. බෙඩ් එකක් තියෙනවා ටීවී එකක් තියෙනවා එහෙම කියන්නේ. කියන්නේ මොකද්ද? බඩක් තියෙනවා, කන්දයක් තියෙනවා, ටේබල් එකක් තියෙනවා, ඊපස් ටීවී එකක් තියෙනවා, චෙයර් එකක් තියෙනවා, ලැම්පයක් තියෙනවා, කුණුවක් තියෙනවා, ඊපස්සේ ලෙජ් එකක් තියෙනවා, පුතුවක් තියෙනවා. කුණු ඉන්නවා. කොවලන්. ඒසියක් ඉන්නවා. ඊට බාත් මේ බාත් ඔව් මේ ටික මුලින්ම මේ බෙඩ් එක. bathroom එකක් තියෙනවා. බෙඩ් එක එතකොට කොමෝඩ් එකක් තියෙනවා. ලොකු සෝෆා එක තියෙනවා. පොඩි එකක් තියෙනවා. මේ තියෙන්නේ අපේ මිර එකයි ටීවී එකයි මිනි ෆ්‍රිජ් එකක් තියෙනවා. ඊට පස්සේ කෙටල් එක ටබ් එකක් තියෙනවා කියලා. කොබලන් මෙතන තියෙනවා ඔන්න කීකෝ විස්තර කරන්න මොනවද තියෙන්නේ? බාත්රූම් එකේ මොනවද තියෙන්නේ? washing soap, sun. අය අරගෙන මොකද්ද? ඒ මොකද්ද? Tissue tub ටිෂු and light මේකේ මේ පුංචි බාත්රූම් එකක් තියෙන්නේ. and මේ pot. අර ජැපනීස් කොමඩ් එකක් තමයි තියෙන ටොයිලට් එක. එතකොට සෝප් ඒ දේවල් ටික තියෙනවා. මෙතන පුංචි බාත් ටබ් එකකුත් තියෙනවා. මෙතන හැඟර්ස් තියෙනවා. ඉතින් ඔය විදිහට තමයි අපේ රූම් එක තියෙන්නේ හොටෙල් හිලරීස් වල. ඉතින් මෙතන ඉඳන් ඇත්තටම අර ඩොටන් බෝරි වලට ගොඩක් ළඟයි කිලෝමීටරයක් වත් නැහැ. ඇත්තටම ළඟයි. ඇවිදගෙන යන්න තියෙන්නේ. ඉතින් අපි හවස එහෙ යන්න ඕනේ. දැන් වෙලාව 5යි කාලයි. තව චුට්ට වෙලාවක් ඉඳලා අපි තව ටිකක් කලවර වැටෙනකොට එළියට යන්න කියලා තමයි හිතන්නේ. ඉතින් මම මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. ඊළඟ වීඩියෝ එකෙන් අරන් එන්න අපේ ඩොටන්බරි ගියපු කොටස. ඉතින් ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාලා යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. ඒ වගේම අපේ channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. එහෙනම් ගිහින් එන්නම්. bye.